හෙලෝ කොහොමද ඔයාලට අද අපි කතා කරන්න යන්නේ කොහොමද හරියටම software එකක් uninstall කරගන්නේ කියලා. මේ ක්‍රමය Windows 10 වගේම Windows 11 වලටත් අදාළයි. එහෙනම් අපි බලමු. මුලින්ම අපි බලමු ඇයි proper uninstall එකක් ඕන වෙන්නේ කියලා. ඇයි අපි හරියටම uninstalling process එක කරන්න ඕන? හරියටම uninstall කරේ නැත්නම් ඔයාගේ මැෂින් එක ස්ලෝ වෙන්න පුළුවන්. ජන්ක් ෆයිල්ස් තියෙනවා. එතකොට සමහර වෙලාවට errors එන්න පුළුවන්. ඒ නිසා correct method එකට remove කරන්න ඕන කළ යුතුමයි. මෙතනදී මම ක්‍රම කීපයක් ගැන කතා කරනවා. first method එක පළවෙනි ක්‍රමය තමයි අපි මුලින්ම start menu එකට යන්න ඕන. ලැප් එකක් පාවිච්චි කරන ගානිපු කියන්නේ බිගිනර් කෙනෙක්ට නම් මම මේ කියන්නේ මේ Windows logo එක තියෙන්නේ ඒකටම තමයි start menu කියලා කියන්නේ. ඒක ක්ලික් කරලා මෙතන තියෙනවා settings icon එක. මෙන්න මෙතන settings තියෙන්නේ. එතෙන්ට යන්න ඕන. එතනින් මෙතන තියෙන apps කියලා. මේක ඩබල් ක්ලික් කරලා installed apps for apps and features කියලා මේ තියෙන්නේ apps and features. ඒ දෙකෙන් මොකක් හරි apps and features වලට ගිහින් මෙතන load way පහළ apps and features යටතේ load way ඔයාගේ මැෂින් එකේ මේ මොහොතේ install කරලා තියෙන softwares ඔක්කොම මෙතන පෙන්නනවා. එතනින් ගිහින් දැන් මම නිකන් select කරන්න මෙතන Adobe Audition එක. ඔයාලට මේ වෙලාවේ මොකක් හරි uninstall කරලා පෙන්නන්න ඕන නිසා මම ඒක බලමු මම කියන්න. මම හිතන්නකෝ මම මේ වෙලාවේ uninstall කරන්නේ Adobe Audition මේ තියෙන එක. ඒක ක්ලික් කරනවා එකපාරක්. ක්ලික් කරලා මෙතන මේ uninstall කියලා තියෙන්නේ. ඒක දෙන්න ඕන. ඒක දුන්නම notification එකක් එනවා this app and its related info will be uninstalled කියලා. ඒක ඔයාලට මෙතන audition එක ඇත්තටම uninstall කරන්න ඕන නම් මෙතන uninstall කියන එක දෙන්න. මම මේ වෙලාවේ දෙන්නේ නැහැ මොකද මට මේ software එක ඕන නිසා. මෙතන uninstall කියන එක දුන්නට පස්සේ ටික වෙලාවක් යයි මේක uninstall වෙන්න. ඊට පස්සේ restart කරන්න ඕන machine එක. කියන්නේ ඒ restart කරන්නත් ඕන හේතුව සමහර වෙලාවට දැන් මෙතනින් මෙහෙම uninstall දීලා මෙතන ආයෙමත් uninstall කියන ක්ලික් කරාම මෙතනින් ටික වෙලාවකට පස්සේ මේ apps and features යටතේ තියෙන මේ list එකේ Adobe Audition කියන එක. එහෙමත් නැත්නම් ඔයා මේ වෙලාවේ uninstall කරන්න බලාපොරොත්තු වෙන ඉන්න software එක uninstall කරපු software එක මෙතනින් නැති වෙයි. හැබැයි ඔයා uninstall දුන්නටත් පස්සේ ඒ software එක මෙතන පෙන්නනවා නම් කෙලින්ම මෙතන close කරලා මේ window එක close කරලා ඔයාගේ machine එක ඔයා restart දෙන්න. මෙතනින් start menu ගිහින් මෙතනින් restart දෙන්න. ඊට පස්සේ මෙතනින් remove වෙලා තියෙයි ඔයා uninstall කරපු software එක. මේ ක්‍රමේ තමයි ගොඩක්ම safe and standard method එක. අපි බලමු ඊළඟ method එක මොකක්ද කියලා. ඊළඟ method එක තමයි control panel එකට ගිහින් uninstall කරන එක. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේක ටිකක් කියන්නේ මේ control panel එක හරහා uninstall කරන එක ඒ කියන්නේ ඉතින්දී ටිකක් interface එක පරණයි. හැබැයි තාමත් perfectly වැඩ ඒ method එකත්. අපි බලමු. මුලින්ම control panel එකට යන්න ඕනේ. control panel එකට යන්නේ මෙතන මේ search bar එකේ control panel කියලා search කරනවා. මේ තියෙන්නේ control panel. මෙතනින් open දෙන්න. හරි.
ඊළඟට programs and features කියන එකට යන්න ඕන. මේ තියෙන්නේ programs and features. එතෙන්ට ගිහින් ඔයාට ඕන එක ඔයාට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය software එක uninstall කරන්න අවශ්‍ය software එක මෙතනින් select කරගන්න ඕන. අපි මෙතනොත් Adobe Audition එකම select කරමු. select කරලා මෙතන ඒක උඩ select කරලා right click කරන්න. right click කරාම uninstall or change මේක දුන්නම uninstall වෙනවා. මේ method එක කියන්නේ මේ method එකේදී මේ interface එක නම් ටිකක් පරණයි. ඒ වුණාට තාමත් මේ ක්‍රමේනොත් අපට ඕනම software එකක් uninstall කරගන්න පුළුවන්. ඒ method දෙක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. තව method කියන්නේ මම දන්න තව method දෙකක් තියෙනවා. හැබැයි ඒක ටිකක් සංකීර්ණයි. ඒක ටිකක් complex. ඉතින් මේ method දෙකෙන් uninstall කරද්දී මම ඔයාලට මොන හරි එහෙම issue එකක් ආවොත් comment එකක් දාන්න මම කියලා දෙන්නම්. මම කියන්නේ මේ beginnersලට. මොකද සාමාන්‍යයෙන් නම් කෙනෙක්ට software එකක් uninstall කරගන්න බැරි කමක් නැහැ. නමුත් beginnersලට ඒක ටිකක් අපහසු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මට comment එකක් දාන්න මම කියලා දෙන්නම්. මේ වීඩියෝ එකටම මම හිතුවා bonus tip එකක් දෙන්න. ඒ කිව්වේ කොහොමද fake programs avoid කරන්න කියන එක ගැන මම හිතුවා පොඩ්ඩක් කතා කරන්න. සමහර වෙලාවට අපි මොන හරි වෙබ්සයිට් එකකට ගියාම එක ads pop up වෙනවා. ඒ ads වලින් සමහර වෙලාවට install වෙන එක apps අපි නොදන්න apps install වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ මොන හරි වෙබ්සයිට් එකක් browse කරලා ඔයාලා ඉන්ටර්නෙට් browse කරද්දී පුළුවන් තරම් හැමතිස්සෙම safe method එක use කරන්න. ඒ වගේ දේවල් වලින් එතකොට ඔයාලගේ PC එක protect කරගන්න පුළුවන්. PC එක protect කරගන්න නම් ඔයගොල්ලෝ හැමතිස්සෙම ඔයගොල්ලන්ගේ Windows security on එකේ තියා. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මෙතනින් search bar එකේ search කරගන්න Windows security කියලා. මගේ නම් මෙතන පෙන්නුම් කරනවා මම එතනින් යනවා. එහෙම නැති කෙනෙක් Windows security මේ තියෙන්නේ මේක open වෙන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ virus and threat protection වලට යන්න. එතන manage setting මෙතන virus and threat protection settings යටතේ manage settings වලට යන්න. එතන real time protection එක on කරන්න ඕන. ගොඩක් අය දන්නේ නැහැ Windows use කරන ගොඩක් අය දන්නේ නැහැ fake softwares install වුණාම PC එක slow වෙලා errors එන එක ගැන. එතකොට ads pop up වෙන එක, එතකොට virus install වෙන එක වගේ එක ප්‍රශ්න වෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ. එහෙනම් real time protection එක on කරගන්නේ මේ විදිහට. හරි. දැන් අපි බලමු fake softwares. දැන් මම කිව්වා මෙතෙන්දී අපි බලමු මේ මොනවද කියලා. සාමාන්‍යයෙන් ඔයාලා වෙබ්සයිට් එකක් visit කරනකොට එතන එක ads ඒ කියන්නේ download now, free cleaner, PC booster, driver updates කියලා එක අර පොඩි රිජ්කෝනාස් ආකාර පොඩි නිකන් එක tabs පෙන්නුම් කරනවානේ. මෙතනින් download කරන්න, මෙතනින් free cleaner දෙන්න, මෙතනින් PC එක boost කරන්න, එතකොට මෙතනින් driver updates දෙන්න. අර ඒ වගේ ලොකුවට highlight කරලා කොළ පාට background එකක එතකොට රතු පාටින් කහ පාටින් වගේ ටිකක් highlight වෙන්න පෙන්නනවා. ඒවා තමයි random apps. ඇත්තටම ඒවා click කරොත් ඉතින් download now කියලා එහෙම තිබුණ ඒ තියෙන ඒ highlight වෙලා වගේ ටිකක් ලොකුවට තමයි ඒ වගේ ඒවා පෙන්නුම් කරන්නේ. ඇත්තටම ඒවා එතනින් ඔයාලා දැන් හිතන්න ඔයාලා මොකක්වත් software එකක් තමයි software එකක් download කරන්න ගියේ. website එකට යාදාලා website එකට ගියා. ඇතුළට ගියාම එක පෙන්නනවා මෙතනින් download now කියලා download කරන්න. ඔයගොල්ලෝ ඒවා click කරාම ඇත්තට මේ ඔයගොල්ලන්ට අවශ්‍ය software එක නෙවෙයි install වෙන්නේ, download වෙන්නේ. එක random apps තමයි ඒ වගේ install මේ download වෙන්නේ. අර ඒ වගේ දේවල් ඔයගොල්ලෝ හොඳට notice කරලා ඒ දේවල් avoid කරන්න ඕනේ.
ඊළඟට තව දෙයක් YouTube වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් වල ගොඩක් අය වීඩියෝස් කරලා ඒගොල්ලන්ගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් වලට දානවා ඔයා මේ ලින්ක් එක පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා software එක මේ ලින්ක් එකෙන් ගිහින් මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න එහෙම ගොඩක් අය දානවා. සමහර වෙලාවට ඒ ලින්ක්ස් හැමෝම නෙවෙයි. නමුත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙම කෙනෙක් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකක දාලා තියෙන ලින්ක්ස් ක්ලික් කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම තමයි torrent sites. torrent sites වල දාලා තියෙන සමහර crack softwares තියෙනවා. ඒව වලිනුත් fake softwares open වෙන්න පුළුවන්. එතකොට දැන් ඔය ads pop up වෙලා කියනවා නම් your PC has a problem කියලා වගේ එහෙම notification එකක් දෙනවා නම් ඒව තමයි misleading tools. ඒ දේවල් වලින් avoid වෙන්න ඕනේ. ඒ දේවල් එහෙම click කරන්න යන්න එපා. එතකොට තමයි fake softwares ඔයාගේ PC එකට install වෙන්නේ. එහෙම වුණාම තමයි ඔයාගේ PC එක slow වෙන්නේ. එහෙම ගොඩක් වෙලාවට මේ දේවල් පෙන්නුම් කරන්නේ real programs වගේ. හැබැයි ඒවා real programs නෙවෙයි. ඒවයි ඇතුළේ තියෙන malware, spyware, එතකොට ඒ වගේ unwanted apps, fake apps තමයි ඒවයි ඇතුළේ තියෙන්නේ. ඉතින් මේ දේවල් වලින් avoid වෙලා ඉන්න. කීප වතාවක් හිතන්න ඔයගොල්ලෝ මොන හරි software එකක් download කරන්න website එකක් visit කරනවා නම් හරිම download button එක හොයාගන්න fake buttons click කරන්න එපා. අර මං කිව්වොත් වගේ download now, free cleaner, PC booster, driver updates කියලා තියෙන fake buttons click කරන්න එපා. ඒවා click කරොත් random apps තමයි ඔයගොල්ලන්ගේ machine එකට PC එකට install වෙන්නේ. ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එකකින් අද ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. මං හිතන්නේ මේවා ගොඩක් අය දන්නවා. නමුත් මං හැමතිස්සෙම කියනවත් වගේ beginnersලා මේ දේවල් නොදැන ඉන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා beginner කෙනෙක්ට මගේ මේ වීඩියෝ සීරීස් එක මම මගේ channel එකේ දාන්නේ beginnersලාට. ඉතින් එයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද වීඩියෝ එකේ කතා කරන්න ඕන උනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.